අයිබෝවන් හොඳයි අයිබෝවන් අද ඉඳන් අපි පොඩි වැඩක් පටන් ගන්නවා. ඒ තමයි මේ පාර මේ අපේ උසස් පෙළ ලියන 20 26 බැච් එකේ ළමයිට අපේ පන්ති වල ඉන්න පාස් පේපර් වල තියෙන ප්‍රශ්න සාකච්ඡාවක් මේ විදිහට දිගටම ඔන්ලයින් විදිහට ඔබට කෙටි වීඩියෝස් විදිහට මම ලබා දෙනවා. ඒතර ඕගොල්ලෝදී මේකෙදි පොඩ්ඩක් මේ කියන කාරණා ඉස්සෙල්ලාම තේරුම් ගන්න. මේකෙදි බලාපොරොත්තු වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. අපි දන්නවා LL එක්සෑම් එකේ LL පේපර් එකේ අනිවාර්යෙන් එන ප්‍රශ්න කියලා જાතියක් තියෙනවා. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් ස්ට්‍රක්චර් එසේ එක ගත්තොත් ස්ට්‍රක්චර් පේපර් එකේ පළවෙනි ප්‍රශ්න කියන්නේ සාමාන්‍යයෙන් වෙනස් වෙන්නේ නැති ප්‍රශ්නයක්. ඒක හැමදාම එක විදිහට එන්නේ. මේ එන පාඩම වෙනස් වෙන්නේ නැහැ. ඊළාට දෙවෙනි ප්‍රශ්නය වෙනස් නොවන ප්‍රශ්නයක්. ඉනෝගනික් වලින් එන්නේ. හැබැයි තුන්වෙනි ප්‍රශ්නය කියන එක අපි දන්නවා ෆිසිකල් වල ඉන්නේ. ෆිසිකල් වල අහන්න පැති කීපයක් තියෙනවනේ. ඒක පොඩ්ඩක් ඒතර වේරියේෂන් එකක් තියෙනවා. ආයේ හතරවෙනි ප්‍රශ්නේ ගත්තොත් ඒක වෙනස් වෙන්නේ නැති එකක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට ඇත්තටම ස්ට්‍රක්චර් පේපර් එකේ ප්‍රශ්න හතරෙන් තුනක් සාමාන්‍යයෙන් අපිට අවබෝධයක් අරන් යන්න පුළුවන් ලියන්න. පේපර් එක ලියද්දි සාමාන්‍ය අවබෝධයක් අරන් යන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් A level වල කෙමිස්ට්‍රි වල ඒකක් ගන්න ළමයට මෙතන ලකුණු 400ක් තියෙනවනේ. මෙතන ඔයගොල්ලන්ට පුළුවන් නම් 400න් 320ක් අරගන්න. හරි මේක හොඳටම ප්‍රමාණවත්. එසේ කොටසදී හරි ඒකට යන්න يعني අවම සාධන මට්ටම. ඒකට සාමාන්‍යයෙන් 320ක් ගන්න අපි වැඩ කරද්දී අපි මේ ප්‍රශ්න තුන දන්නවා. මේ තුන එන විදිහ දන්නවා නම් සාමාන්‍ය පළවෙනි ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් ස්කෝර් කරන්න පුළුවන් අනිවාර්යෙන් 90ක් ෂුවර් එකටම. දෙවෙනි ප්‍රශ්නේ ඒ වගේම 90ක් ස්කෝර් කර හැකියි. හරි හතර හරියට සූදානම් වුණොත් අනිවාර්යෙන් හරි 90 නෙමෙයි 100ට වුණත් යන්න පුළුවන්. ඒ කියන්නේ මෙතනම 270ක් තියෙනවා. ඒතර මේකේ මොනවා හරි අවුලක් වුණත් ඒ කියන්නේ සාමාන්‍ය අවුල්ම වුණත් හරි අඩුම ලකුණු අපිට 50ක් ගන්න පුළුවන් නම් හරි මෙන්න මේ 320 කියන ඉලක්කයට ගිය හැකියි. හරි ඊළඟට එසේ පේපර් එක ගත්තමත් ඒ වගේමයි තත්ත්වය. එසේ වල හරි පහ ෆිසිකල් වලින් ආවට ඒක අහන තැන වෙනස් වෙනවා. ශක්ති විද්‍යාවෙන් අහනවා, ආයි වායු පාඩම, ඊට පස්සේ KPKC හරි සමහරලාට හරි චාලක රසායනෙන් ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ එතන වෙනස් වෙන්න පුළුවන් ෆිසිකල් පාඩම් අතර. හරි හයත් වෙනස් වෙන්න පුළුවන්. නමුත් හත වෙනස් වෙන්නේ නැහැ. හත සාමාන්‍යයෙන් එන්නේ එක හරි ඉලෙක්ට්‍රෝකෙමිස්ට්‍රි අනිත් එක තමයි ඩී ගොනු. ලකුණු 150ක්. හරි දැන් මෙතන ප්‍රශ්න දෙකක් නේ තෝරගන්න ඕනේ. මේ ප්‍රශ්න දෙකෙන් එකක් හරි වෙනස් වෙන්නේ නැති එක. ඒතර මේකට සූදානම් වෙන්න පුළුවන් අනිවාර්යෙන් මෙතන ලකුණු 140ක් ඕගොල්ලන්ට ගන්න ලෑස්ති වෙන්න පුළුවන් මේ වෙද්දි. මේ මාස දෙකේ මම මේ කියන වැඩේ හරියට කරොත් ඔය හත්වෙනි ප්‍රශ්නේ ලකුණු 140ක් අනිවාර්යෙන් ස්කෝර් කරගන්න. හරි ඊළඟට 8 9 10 8 කියන්නේ ඕගනික් සාමාන්‍යයෙන් දැන් ඕගනික් කියන එකට අපි දන්නවා වැඩි බරක් දෙනවා කොහොමදත් ඒ වලවලදී. මොකද හේතුව දැන් ළමයිනොත් ලොකු උනන්දුවක් දක්වනවා ඕගනික් ටික හදාගන්න. මොකද හේතුව හතරවෙනි ප්‍රශ්නෙත් ඕගනික් එනවා නම් ඒලල් MCQ වලත් ඕගනික් ප්‍රශ්න 10ක් විතර එනවා නම් හරි ඕගනික් වලට වැඩි බරක් දෙන හන්ද මම හිතනවා මේ 8වෙනි ප්‍රශ්නේත් හරි හොඳට සූදානම් වෙන්න පුළුවන්. يعني හල් ඇතුව සූදානම් වෙන්න පුළුවන් පාඩමක්. මේක එහෙනම් මේ වෙද්දි මොනවා හරි අවුලක් තියෙනවනේ يعني ඕගනික් වල හරි අපිට ලකුණු 140 සීමාවට යන්න වැඩ කරන්න පුළුවන්. 40 නෙමෙයි සමහරට 150ම ගන්නත් පුළුවන්. හරි ඒ කියන්නේ මේ සම්පූර්ණ සිලබස් එක මැදිනේ කරලා නෙමෙයි මම මේ කියන්නේ. අත්දැකීම් වලින් හරි ඔයාලට යන්න පුළුවන් එක. ඊළඟට 9 වෙනි ප්‍රශ්න කියන එක සාමාන්‍යයෙන් එකක් රසායනික ගණනය අනිත් එක තමයි අර අයන අඳුනා ගැනීම. කැටයන විශ්ලේෂණය, අනයන විශ්ලේෂණය ඔන්න ඔය කොටස් ටික තියෙනවා. ඒතර අයන විශ්ලේෂණය කියන එක හරියට තේරුම් අරගන්න ලේසි. ඒ අදාළ අයන වර්ග ටික අඳුර ගන්න පරීක්ෂණ ටිකයි කැටයන විශ්ලේෂණ ටිකයි හරියට තේරුම් ගත්තට පස්සේ එතන ලකුණු 75ක් තියෙනවා. හරි රසායනික ගණනේ සම්පූර්ණව ගන්න බැරි වුණත් හරි කම්ප්ලීට්ම යන්න බැරි වුණත් සාමාන්‍යයෙන් මේ 9 කියන ප්‍රශ්නේදී ලකුණු 100 සීමාවට ගිය හැකියි. හරි 100 සීමාවට ගිය හැකියි. ඒතර 142ක් තියෙනවා 100ක් තියෙනවා. හරි 380ක් තියෙනවනේ. තව ලකුණු 70ක් ගන්න පුළුවන් මට්ටමට આવොත් මේ පේපර් දෙකෙන් එකකට හරි ප්‍රශ්නයකට. හරි ඔයාලට මෙතන ලකුණු 100 මේ 450ක් ගත්තා. හරි. ඒතර 450 එතන 320ක් තියෙනවා. හරි ඔක්කොම 770ක් තියෙනවා. 770 20ෙන් බෙදුවම
හරි. ඔයාලට ලකුණු ගන්න පුළුවන් මෙතනදී 3යි 8 16යි 38.5. හරි. 38ක් 39ක් ගත්ත එක නෙවෙයි. හරි. සාමාන්‍යයෙන් ඒක දෙන්නේ 75යි. හරි. MCQ අපිට 40ක් හදාගන්න පුළුවන් නම් හරි ඒකේ සීමාවට යන්න පුළුවන්. හරි ඒකේ සීමාවට ගිය හැකියි. එතකොට දැන් මෙන්න මේ ටාගට් එකෙන් තමයි මේ වැඩේ පටන් ගන්න. එතකොට හරි මම මුල් අදියර ඇතුළතදී ඉස්සල්ලාම මේ 7 වෙනි ප්‍රශ්නේ ඉලෙක්ට්‍රෝ කෙමිස්ට්‍රි වලින් එන ප්‍රශ්න ටික හොඳට විවරණත් එක්ක සාකච්ඡා කරනවා. ඔබ හොඳට තේරුම් ගන්න, අධ්‍යයනය කරන්න මේ මාස දෙකේ මේ වැඩ ටික හරියට කරන්න, තියරි ටික බලලා වැඩේ පටන් ගන්න. පොඩි කාලයක් තියෙන්නේ. හරි මේ වැඩේ අනිවාර්යෙන් ලොකු දෙයකට යන්න පුළුවන්. හරි උදව්වක් වෙනවා අනිවාර්යෙන්. හරි. එහෙමනම් අපි ඉස්සල්ලාම බලමු ප්‍රශ්නයක්. මම 2019 පටන් ගන්නම්. හරි. ඔය තමයි 2019 ආපු විභාග ප්‍රශ්නේ. දැන් ඔයගොල්ලන් කරන්න තියෙන්නේ මෙහෙමයි 2019 පේපර් එක ඔයගොල්ලෝ ගා තියෙනවා. හරි. ඒ ප්‍රශ්න ඉස්සෙල්ලා ඔයාලා තනියම කරන්න. කරලා හරි මේ වීඩියෝ එකේ අවශ්‍ය තැන් ටික බලලා අඩුපාඩු ටික හදාගන්න. හදාගෙන ඊළඟ අවුරුද්දේ ප්‍රශ්නට යන්න. ඊළඟ අවුරුද්දට යන්න. එහෙම අවුරුදු 5ක් 6ක් කරන යද්දි ඔයාලට මේ ප්‍රශ්නේ සම්බන්ධයෙන් හොඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් මේකෙදී ලොකු වැඩ කොටසක් ඔයාලා ගැතේ තියෙනවා. හරි. හරි. එතකොට මේ ප්‍රශ්නේ තියෙනවා මෙන්න මෙහෙම. ඔබ ප්‍රශ්න කියව ගන්න. හරි. මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙන්නේ. M කියලා ලෝහයක සාපේක්ෂ පරමාණු ස්කන්ධයේ සෙවීම සඳහා රූපයේ දක්වා ඇති ඇටවුම භාවිතා කරලා තියෙනවා කියලා මෙන්න මෙහෙම ඇටවුමක් දීලා තියෙනවා. මේකේ තියෙනවා හරි ද්‍රාවණ දෙකක්. හරි. එක ද්‍රාවණයක් තියෙන්නේ ජලීය කොපර් සල්ෆේට්. අනිත් ද්‍රාවණයේ තියෙනවා ජලීය M කියලා සල්ෆේටයක්. ඒකේ තියෙන්නේ M2SO4 twice. හරි. එතකොට ඔය ද්‍රාවණ දෙකට දාලා තියෙනවා මෙහෙම. මෙන්න මේ A කියන කෝෂය ගත්තොත් මේක තමයි A කෝෂය. කොපර් ඉලෙක්ට්‍රෝඩ දෙකක් දාලා තියෙනවා මේකට. දෙකම කොපර්. ද්‍රාවණීය කොපර් සල්ෆේට් තියෙනවා ඉලෙක්ට්‍රෝඩ දෙක කොපර් වලින් තියෙනවා. හරි මේක තමයි B කෝෂය. මේකේ තියෙන්නේ M කියලා ඔය අපි සාපේක්ෂ පරමාණු ස්කන්ධය හොයන්න යන ලෝහේ හදපු ඉලෙක්ට්‍රෝඩ දෙකක්. හරි දෙකම M. ඊළඟට මේක සම්බන්ධ කරනවා මෙහෙම බාහිර සම්බන්ධතාවයක් එක්ක. හරි ඒකෙදි මේ පැත්ත ධන ද්‍රවය මේ පැත්ත ඍණ ද්‍රවය කියලා දාලා තියෙනවා. මේ දෙකත් මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා. ඔන්න ඔය වගේ සැකැස්මක් තමයි ඔකේ තියෙන්නේ. ඒතර මේකේ කියනවා මෙන්න මෙහෙම කතාවක්. රූපේ දක්වා ඇති ඇටෝම භාවිතා කරලා තියෙනවා. නියත ධාරාවක් භාවිතයෙන්. අපි දන්නේ ධාරාව කීයක්ද කියලා. අපි ධාරාව I කියලා හිතමු. හරි. I කියලා ධාරාවක් තමයි මේ කියන්නේ. භාවිතයෙන් මිනිත්තු 10ක කාලයක්. කාලය කොච්චරක්ද? මිනිත්තු 10ක්. හරි. 10ක කාලයක් විද්‍යුත් විච්ඡේදනය සිදු කරන ලදී. මෙම කාල පරාසය තුලදී ඒ කෝෂයේ කැතෝඩයේ මිලිග්‍රෑම් 31.75. මෙන්න මේ ඒ කෝෂයේ කැතෝඩය කියන එකේ බර 31.75ක් මිලිග්‍රෑම් වැඩි වෙලා තියෙනවා. හරි අපි දන්නේ තාම කැතෝඩය මොකක්ද කියලා අපි බලමු. හරි ඊළඟට B කෝෂයේ කැතෝඩය තියෙනවනේ. මෙන්න මේ B කෝෂයේ කැතෝඩයේ බර 147.6 බිඳුවක් මිලිග්‍රෑම්. හරි
ස්කන්ධයේ වැඩිවීමක් සිදු විය. A හා B කෝෂ වල ජල A හා B කෝෂ වල ජලය විද්‍යුත් විච්ඡේදනය වීමක් සිදු නොවන බව කල්පනය කරන්න. ජලය බුත් වෙලා නැහැ එතකොට. ප්‍රශ්නාංක 1 අහනවා ඉස්සල්ලාම ඔයගොල්ලන්ගේ මෙන්න මේ AB කෝෂ දෙකේ ඇනෝඩය කැතෝඩය හොයන්න කියලා කියනවා. මේකෙදි එයාලා අංක දාලා දිනවා මෙන්න මේ ඉලෙක්ට්‍රෝඩ වලට මෙන්න මේ පිළිවෙලට. මෙයා 1, මෙයා 2, මෙයා 3, මෙයා 4. ඔය තමයි ඉලෙක්ට්‍රෝඩ 4 අංක. දැන් කොහොමද මේ විද්‍යුත් විච්ඡේද කෝෂක ඇනෝඩය කැතෝඩය හොයන්නේ? සරල දෙයක් තියෙනවා. මේක බැටරියේ ධනාග්‍රය නම් මේ කූර ධනාරෝපිතයි. හරි මේ කූර ධනාරෝපිතයි කියන්නේ මේකේ ඉන්න ඇනායනය තමයි මේ පැත්තට එන්නේ. හරි මේකේ තියෙන ඇනායන තමයි මොන පැත්තට එන්නේ? මේ ධන කූර පැත්තට එන්නේ. ඒතර මේකේ කැටායන කොහාටද යන්නේ? කැටායන යන්නේ මේ පැත්තට. හරි කැටායන සාමාන්‍ය ඔක්සිහරණය වෙනවා ඇනායන ඔක්සිකරණය වෙනවා. එහෙනම් මේ එක කියලා කියන්නේ මොකද්ද? ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයක්. ඇනායනක තමයි ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. ඒවනේ පිට වෙන්නේ. ඔක්සිකරණය වෙන ඉලෙක්ට්‍රෝඩයක් අපි නම් කරන්නේ ඇනෝඩයක් කියලා. ඇනෝඩය. ඒතර එක ඇනෝඩය නම් ඊට සාපේක්ෂව දෙක කැතෝඩය වෙනවා. හරි. ඒතර සාමාන්‍ය දන කෝෂයකදී ඇනෝඩය සහ කැතෝඩය තමයි සම්බන්ධ වෙන්නේ තවත් කෝෂයකට යද්දී. දැන් නැතත් මෙහෙම හිතන්න පුළුවන් අපිට මේක ඍණ අග්‍රය නම් බැටරියේ මෙන්න මේ කූර ඍණ ආරෝපිතයි. හරි මේ කූර ඍණ ආරෝපිත නම් මේක ද්‍රාවණයේ තියෙන කැටායන තමයි මේ කූරට ආකර්ෂණය වෙන්නේ. කැටායනයක් සාමාන්‍ය ඔක්සිහරණය වෙන්නේ. එතකොට 3 කියලා කියන්නේ ඔක්සිකරණය වෙන එක. තුන්වෙනි ඉලෙක්ට්‍රෝඩය අපිට සලකනවා ආපහු ඇනෝඩයේ විදිහට. එහෙමනම් 4 කියන්නේ නැවත කැතෝඩය. හරි. තේරුම් ගන්න විද්‍යුත් විච්ඡේද කෝෂක ඇනෝඩය කැතෝඩය අපි හොයාගන්න ওই විදිහට. බාහිර විදුලි සැපයීමේ යනුව අග්‍ර දෙක හොයාගත්තාම මේ අග්‍ර වලින් අපිට හිතා ගන්න පුළුවන් අදාළ ඉලෙක්ට්‍රෝඩය වෙත ආකර්ෂණය වෙන්නේ මොන අයනද කියන එක. ඒ අයන වලට තමයි අදාළ ප්‍රතික්‍රියාව සම්බන්ධ වෙන්නේ. කැටායනයක් නම් පිටින් ඉලෙක්ට්‍රෝන ගන්න එක නෙවෙන්නේ. පිටින් ඉලෙක්ට්‍රෝන ගන්නවා නම් ඔක්සිහරණයක්. ඇනායනයක් නම් ළඟ තියෙන වැඩිපුර ඉලෙක්ට්‍රෝන පිට කර හැකි. ඒක ඔක්සිකරණයක්. හරි. ඒතර ඔය තමයි AB කෝෂවල ඇනෝඩය සහ කැතෝඩය. හරි. ඊළඟට එක් කෝෂයේ එක් ඉලෙක්ට්‍රෝඩයේ සිදුවන අර්ධ ප්‍රතික්‍රියා ලියා දක්වන්න. හරි. ඒතර අපි දන්නවා දැන් කැතෝඩයේ පැත්තේ අනිවාර්යෙන් දැන් A කෝෂය ගත්තොත් මේක අනිවාර්යෙන් නම් කරලා ලියන්න. නැත්තම් විභාගේ ලකුණු හම්බෙන්නේ නැහැ. හරි. A කෝෂය. A කියන කෝෂයේ හරි කැතෝඩය. අනික ඇනෝඩය. හරි. එතකොට අපි දන්නවා කැතෝඩේ හැම වෙලාවෙම කැටායනයක් ස්ථාපනය වෙනවා. දැන් මේක කියන විදිහට අපිට තේරෙනවා කැතෝඩේ බර වැඩි වෙලා තියෙනවා කියලා කියන්නේ කැතෝඩේ මත අනිවාර්යෙන් කොපර් තැම්පත් වීමක් සිද්ධ වෙනවා. හරි. එතකොට ජලයේ විද්‍යුත් නැත්තම් කොපර් ධන දෙක ආයන ජලීය ඉලෙක්ට්‍රෝන දෙකක් අරගෙන කොපර් ඝනය වශයෙන් තැම්පත් වෙලා තියෙනවා. හරි. හැබැයි ඇනෝඩේ මතක නම් ඔයාලට උගන්වන්න ඉගෙන ගන්නවා. ඇනෝඩය කියන එකේ ප්‍රශ්නයක් තියෙනවා. ඇනෝඩය නිෂ්ක්‍රීය නොවන ඇනෝඩයක් නම් අනිත් ඕනම ඇනෝඩයක් දිය වෙන එක වෙන්නේ. ඇනෝඩයක් මොකද්ද වෙන්නේ? දිය වෙනවා නිෂ්ක්‍රීය නැත්තම්. නිෂ්ක්‍රීයයි කියලා කියන්නේ එක ප්ලැටිනම් නැත්තම් කාබන් ඇනෝඩයක් වෙනවා. දැන් මේකේ තියෙන්නේ කොපර් ඇනෝඩයක්නේ. කොපර් ඇනෝඩයක් නම් කොපර් ඇනෝඩේ දිය වෙනවා. කොපර් ඇනෝඩේ දිය වෙනවා කියන්නේ මොකද්ද? කොපර් ඝණය තියෙනවනේ කූරේ. මෙයා කොපර් ධන දෙක ආයන විදිහට ද්‍රාවණයට එකතු වෙනවා. ඉලෙක්ට්‍රෝන දෙකක් පිටලා යනවා. හරි. ඒතර B කෝෂය ගත්තොත් B කෝෂය මොකද්ද කැතෝඩේ? හරි. B කෝෂයේ කැතෝඩය වෙන්නේ M. ඒතර මේකේ කැතෝඩයෙන් කැටායනයක් ස්ථාපනය වෙනවමයි. කැටායන තියෙන එකයි. ඒ තමයි M ධන 3 අයන. මෙන්න මෙයා ජලීය ද්‍රාවණයේ ඉඳන් ඉලෙක්ට්‍රෝන 3ක් අරගෙන M ලෝහය වශයෙන් තැම්පත් වීමක් සිද්ධ වෙනවා. අනික තමයි B කෝෂයේ ඇනෝඩය කියන්නේ M ඇනෝඩයක් තියෙන්නේ. එතකොට ඇනෝඩේ නිෂ්ක්‍රීය නැත්තම් දිය වෙනවා කියන කතාවත් එක්ක මේකෙදී M කියන ඝණය පත් වෙනවා M ධන 3 ආයන බවට. ඔක්සිකරණය ඉලෙක්ට්‍රෝන 3ක් පිටලා යනවා.
හොඳට මත යන්නේ විද්‍යුත් විච්ඡේද කෝෂයක ඇනෝඩය නිෂ්ක්‍රීය නැත්නම් ඇනෝඩය දී වෙනවා. වෙන කතාවක් නැහැ. කැතෝඩයෙන් කැටයනයක් ස්ථාපනය වෙනවා. කැටයන කීපයක් තිබ්බොත් මතක ඇති. විද්‍යුත් රසායන ශ්‍රේණිය පහළින් ඉන්න කැටයන තමයි අයින් වෙලා යන්නේ. මෙතන ජලයෙන් බාධාවක් වෙන්නේ නැහැ කියපු හන්ද අපි දන්න කොහොමත් ඉන්නේ හයිඩ්‍රජන්ට පහළින්. එමුත් අනිවාර්යෙන් හයිඩ්‍රජන් පහළින් එකක් වෙන්න ඕනේ. දැන් නැත්තම් මේකෙදි අපිට මේ ගණනය කිරීම කරන්න බෑ. හරි. ඔය තමයි ඇනෝඩේ සහ කැතෝඩේ ප්‍රතික්‍රියා. හොඳට මත තියාගන්න මෙන්න මේ ප්‍රතික්‍රියා ලියදී භෞතික තත්ත්ව අනිවාර්යයි. මොකද ඒ ලෙවල් පේපර් එකේදී ඒ හැම එකක්ම බලලා තමයි ලකුණු හම්බෙන්නේ. හරි. පැහැදිලිනේ? හරි. ඊළඟ ප්‍රශ්නේ. විද්‍යුත් විච්ඡේදනය සඳහා භාවිතා කරන ලද නියත ධාරාව ගණනය කරන්න. දැන් මේ I හොයන්න ඕනේ. අපිට I හොයන්න වෙන ළමයි ෆැරඩේගේ නියමයක් දාලා. ඒ ෆැරඩේගේ නියමය දාන්න කලින් අපිට හොයන්න ක්‍රමයක් තියෙනවා මෙන්න මේ දේ. මෙන්න මේ විද්‍යුත් විච්ඡේදයේ කෝෂයක් කරහා කොච්චර විදුලි ප්‍රමාණයක් ගලා ගියාද කියන එක. ඒක හොයන්න පොඩි ඉඟියක් තියෙනවා මෙන්න මේ කොප අපි දන්න එක. හරි. ඒතර කැතෝඩේ මත කොප තැම්පත් වෙනවනේ. හරි. දැන් මේකේ කැතෝඩේ කියන්නේ මෙන්න මෙයා. මෙයා මත කොප තැම්පත් වෙලා තියෙන්නේ. අන්නේ තැම්පත් වෙච්ච කොපවල බර තමයි මේ දීලා තියෙන්නේ. හරි. අපිට උදේට හොයන්න තැම්පත් වුණ කොපවල මවුල ගාන කීයක්ද කියන එක. අපි ඉස්සෙල්ලා ඒක හොයලා. හරි. මොකද හොයන්න යන්නේ දැන් මේ තැම්පත් වුණ කොප මවුල ගාන. හරි. තැම්පත් වූ Cu මවුල ගාන. ස්කන්ධය ළමයි 31.75යි. මිලිග්‍රෑම් ග්‍රෑම් කරන්න 10 ඍණ 3ක් දානවා. මේක බෙදෙනවා 63.5. හරි ග්‍රෑම් මවුලයට. එතකොට මේ වගේ දෙගුණයක් තමයි මේ තියෙන්නේ. ඒ කියන්නේ මේ තියෙන දෙකෙන් එකක්. හරි 31.75වත් දෙකක් 63.5යි පැහැදිලිව පේන්න ඕන එක. ඒ කියන්නේ මේ තියෙන දශම හරි 5ක් කියන එක. 10/3යි මවුල. ඔය තමයි කොප මවුල ගන්න. අපි දන්නවා දැන් මේ හරි කැතෝඩේ මත සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තමයි කොප තැම්පත් වෙද්දී ඉලෙක්ට්‍රෝන දෙකක් ගන්නවා. ඒ කියන්නේ හරි කොපවල එක මවුලයක් හදන්න. එක මවුලයක් සඳහා. හරි ඉලෙක්ට්‍රෝන වලින් කොච්චරක් ඕනද? දෙකයි මවුල ඕනේ. ඉලෙක්ට්‍රෝන මවුල දෙකක් ඕනේ. හරි. ඒතකොට දැන් මේ තමයි තැම්පත් වෙච්ච කොපවල මවුල ගන්න. තැම්පත් වෙච්ච කොප මවුල ගාන දන්නවනම් ඒකට ගියපු ඉලෙක්ට්‍රෝන ගාන කියලා කියන්නේ ඒ වගේ දෙගුණයක්. හරි. එම නිසා අවශ්‍ය ඉලෙක්ට්‍රෝන මවුල ගාන 0.5 වැඩි කිරීම 10 ඍණ 3 ඒවා දෙකක්. උත්තර එනවා 1 වැඩි කිරීම 10 ඍණ 3ක්. ඉලෙක්ට්‍රෝන මවුලයක ආරෝපණය කූලෝම් 96500යි. එහෙමනම් හරි ඉලෙක්ට්‍රෝන මවුල මෙච්චරක ආරෝපණය. හරි. එම නිසා ගලා ගිය විදුලි ප්‍රමාණය සමානයි හරි එක මවුලයක ආරෝපණය 96500යි. කියන්නේ ඉලෙක්ට්‍රෝන මවුලයක් ගියා නම් කූලෝම් මෙච්චරක විදුලි ප්‍රමාණයක් යනවා. එහෙමනම් 1 වැඩි කිරීම 10 ඍණ 3ක් මවුල ගමන් කරලා තියෙනවා. වැඩි කරාම හොයාගත්ත හැකි කොච්චර විදුලි ප්‍රමාණයක් මේ හරි කෝෂය හරහා ගමන් කරාද කියන එක. හරි උත්තරේ කීයද දෙන්නේ? දශම ස්ථාන 3ක් අයින් කරන්න තියෙන්නේ. උත්තරේ එනවා හරි 96.5යි කූලෝම්. හරි. එතකොට අපි දැන් විදුලි ප්‍රමාණය දන්නවා නම් සූත්‍රය තමයි Q සමානයි IT. අපෙන් අහන ධාරාව I කියලා කියන්නේ මොකක්ද? Q බෙදීම T. Q කියලා කියන්නේ 96.5යි කූලෝම්. T කියලා කියන්නේ මිනිත්තුනේ. මිනිත්තු බෑ තප්පර කරගන්න මේක 60න් වැඩි කරන්න ඕනේ. හරි. ඒතර තමයි මේක ඇම්පියර වලින් එන්නේ.
හරි 6න් බෙදුවම හරි දශම ස්ථාන දෙකක් තියෙනවා. ඒ කියන්නේ 0.965 කියන එක තියෙන්නේ. බිඳුවට නැහැ. 6ට 1යි. ඉතුරුයි 3ක්. 36ට 6යි. හරි 5ට නැහැ. ඔහොම ආසන්න වශයෙන් අපිට ගත්ත හැකි. ඇම්පියර් මෙන්න මෙච්චරක්. කීයද 0.16ක් කියලා. ඔය තමයි එහෙනම් මෙතනදී මේකේ හරි විද්‍යුත් විච්ඡේද කෝෂය හරහා බැටරි කෑල්ලෙන් ආපු ධාරාව. I වල අගය. හරි පැහැදිලිනේ. කියන්නේ ගණනය කිරීම හොඳ පැහැදිලිව කරන්න. මොකද හේතුව අපි දන්නවා මේකේ හරහා එන ධාරාව නිසා මොකද වෙන්නේ? මේකේ තියෙන කොපායන මේමල තැම්පත් වෙනවා. ඒ තැම්පත් වෙන්න අවශ්‍ය කරන ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයට ගැලපෙන ආරෝපණයක් තමයි එන්නේ මේකෙන්. අන්නේ විදුලි ප්‍රමාණය තමයි මේ හැංගෙන්නේ. ඒක හොයන්නේ කොහොමද? ඉලෙක්ට්‍රෝන මවුලයක ආරෝපණය මෙච්චරයි. කියන්නේ ඉලෙක්ට්‍රෝන මවුලයක් විසර්ජනයට කූලෝ 96500ක් ඕනේ. මවුලයක් හදන්න එච්චරක් ඕන නම් අපේ මවුල ගැන දන්නව නිශ්චිතව. ඒ ගානට යන ගාන මේ හැංගෙන්නේ. හරි පැහැදිලිනේ. එතකොට ඊළඟ කොටස යන අවසාන වශයෙන් M ලෝහයේ සාපේක්ෂ පරමාණු ස්කන්ධය. අපිට දැන් එතෙන්ට යන්න බෑ එකපාර. අපි දැන් සාපේක්ෂ පරමාණු ස්කන්ධයක් හොයන්න ක්‍රමයක් තියෙනවා මවුල ගාන හෙව්වට පස්සේ ස්කන්ධය දන්න හන්ද. මොකද ස්කන්ධය දීලා තියෙනවනේ අපිට. එහෙනම් අපි දැන් බලන්න ඕනේ මේ B කෝෂය තුල M වල මවුල කීයක් විසර්ජනය වුණාද කියන එක. හරි? M වල මවුල කීයක් විසර්ජනය වුණාද කියන එක. හරි? ඒක හොයාගන්න කොහොමද? M වල මවුල ගාන හොයාගන්න ඕනේ. හරි? M විසර්ජනය වෙන ප්‍රතික්‍රියාව මොකද්ද? M ධන 3 ජලීය ධන 3ක් ඉලෙක්ට්‍රෝන M ඝනය. ඒ කියන්නේ මේකේ කතාව තමයි M ඝනයේ 1යි MOL සඳහා. හරි කොච්චරක් ඕනේද? ඉලෙක්ට්‍රෝන ඕනේ 3යි MOL. එකකට ඕනේ 3ක් MOL. පැහැදිලි? හරි. එහෙනම් M ඝනයේ 1යි MOL සඳහා අවශ්‍ය විදුලි ප්‍රමාණය මවුල 3ක් කියලා කියන්නේ ළමයි 96500ව 3ක්. හරි. ඔන්න ඔච්චරක් ඕනේ. හැබැයි මේකේ යන විදුලි ප්‍රමාණය තමයි මේකෙත් යන්නේ. මේකේ යන විදුලි ප්‍රමාණය මේකෙත් ගමන් කරන්නේ. ගමන් කරපු විදුලි ප්‍රමාණය දැන් හොයලා තියෙනවා අපි. ගමන් කරපු විදුලි ප්‍රමාණය හොයලා තියෙනවා. ඒතකොට දැන් එක මවුලයකට මෙච්චරක් ඕන නම් මෙච්චරක් ගියාම කොච්චරක් තැම්පත් වෙනවද? එක මවුලයක් හදන්න මෙච්චරයි නම් ඕනේ. මෙච්චර විදුලි ප්‍රමාණයකින් කොච්චර මවුල ගානක් විසර්ජනය වෙනවද? හරි. එම නිසා හරි තැම්පත් වූ එම්හි මවුල ගාන. කොහොමද හොයන්නේ? හරි. එකක් හදන්න 96500ව 3ක්. එහෙමනම් 9.96.5කින් කොච්චරද? හරි. මෙතන සුළු වෙනවා ලස්සනට. මම මෙතන ළමයි දශම ස්ථාන 3ක් අයින් කරොත් 10 ධන 3 බලයක්නේ. මේකට මේ කැපිය හැකියි. ඒකට 10 ධන 3 බලයක් තියෙනවා. ඒක උඩට ගත්තාම 10 ඍණ 3 බලයක් වෙනවා. 1 යට 3යි 10 ඍණ 3ක් MOL. ඔය තමයි තැම්පත් වන M වල මවුල ගන්න. ඒතර M වල ස්කන්ධ දීලා තියෙනවා. හරි අපිට එන M නිසා M හි මෞලික ස්කන්ධ හොයාගත්තා. මෞලික ස්කන්ධය හොයන්න ඕන නම් හරි ස්කන්ධය බෙදන්න ඕනේ මවුල ගානේ.
ස්කන්ධය කීයද? 147.6යි මිලිග්‍රෑම්නේ. 10 ඍණ 3ක් දානවා ග්‍රෑම් එකට. බෙදනවා මවුල ගාන කීයද? 1යට 3යි 10 ඍණ 3යි මවුල. මම මේක බෙදුවේ නැත්නම් මට මේක හිතුණා කැපෙනවා අනිත් පැත්තට එනවා. හරි. 10 බල කැපිලා යනවා ළමයි ලස්සන්ට. අන්තිම උත්තරේ 6 3 18. මේ 1යට 3 කියන එක උඩ ඇද්දි 3ක් වෙනවනේ. 18යි ඉතුරුයි එකක්. 7 3 21යි 1යි 22යි දෙකක් ඉතුරුයි. 3 වරක් 4 12යි 2යි 14යි එකක් ඉතුරුයි. 3 වරක් 1 3යි 1යි 4යි. උත්තරේ එනවා මොකද? ග්‍රෑම් මවුලයට මෙන්න මෙච්චරක්. ඔය තමයි M වල මොකද මෞලික ස්කන්ධය. හැබැයි අපෙන් අහන්නේ මෞලික ස්කන්ධය නෙමෙයි සාපේක්ෂ පරමාණු ස්කන්ධය. මෙතනත් පොඩි අවුලක් තියෙනවනේ එතකොට. සමහර ළමයි ගාණක් මෙතනින් හදලා නවත්තන්න පුළුවන්. මේ හේුවේ මෞලික ස්කන්ධය. සාපේක්ෂ පරමාණු ස්කන්ධ ලියද්දී අවසානයේදී මෙන්න මේ ඒකකේ අයින් කරලා ලියන්න ඕනේ. එම නිසා හරි M හි සාපේක්ෂ පරමාණුක ස්කන්ධය සමාන කීයද? 442.8යි. හරි උත්තරය. පැහැදිලි? එතකොට මම මේ හැදුවේ 2019 A-level paper එකේ විද්‍යුත් විච්ඡේදනයෙන් ආපු ගාණක්. හරි ගොඩක් දුරට පැහැදිලි වෙන්නේ නැති. ඔයාලට දැන් තියෙන්නේ විද්‍යුත් විච්ඡේදන ගාණක් හොඳට බලන්න. මේ ගාණ හදන්න. හදලා අඩුපාඩු ටික බලලා ලෑස්ති වෙන්න. හරි මේ විදිහට ඊළඟ මම 2021 සාකච්ඡා කරනවා. දැන් ඔයාලා මාර පන්ති කිව්ව විදිහට දැන් ඔයාලා වැඩ ටික පිළිවෙලට පෙළ ගස්සන් හදාන යන්න. හරි මේ වෙද්දී අපි පන්තියේ සැලකිතු විදිහට වැඩ ටික අවසන් කරගෙන ගොඩක් පිළිවෙලට වැඩ ටික අවසානයක් කරා යන වෙලාවේ. හන්ද ඔයගොල්ලෝ හැමෝම මේ වැඩ ටික උනන්දුවෙන් කරන්න. අර මං කිව්ව ටාගට් එක අනිවාර්යෙන් ඇචීව් කරන්න ඕන අපි. හරි. ආයේ يعني දෙපාරක් ලියන්න දෙයක් නැහැ. ෆස්ට් ට්‍රයි එකේ හරි හොඳ රිසල්ට් එකක් දාන්න ඕනේ. ඊට පස්සේ රිවිෂන් ළමයිට ඒ වගේමයි. නැවත වරක් විභාගය කරන්න නැති විදිහට අඛණ්ඩව හොඳට වැඩේට මහන්සි වෙන්න. හරි එහෙනම් මේකේ හරි නොතේරුණ දේවල් තියෙනවා අහන්නත් පුළුවන් කතා කරලා. හරි හොඳට බලලා වැඩේ කරගෙන යන්න. එහෙමනම් හැමෝටම